අමීෂාට විතරක් කියන ත්‍රිවිල් එකක් ගත්තා. දෙන්නම මොනවද කියන්නේ? බය වෙලා ඉන්න මිනිස්සු තාපයි කරනවා මේක. මම මෙතන ඉන්නද? ඉන්නේ නා. YouTube ඉන්න යන්න. මුලින්ම පදින්න ලණුවක් කොට ජීවිතේට ඔයාලා තුන්දෙනාගෙන් බේත් ගන්නෑ. පොඩි නිවාඩුවක් හම්බුන නිසා අපි හිතුව වෙන්සකටත් එක්ක චුටි ට්‍රිප් එකක් යන්න ඕනි කියලා. උදේම කොළඹ කොටුවෙන් බස් එකක් අරගෙන අපි මුලින්ම ආවේ ගම්පොලට. ගම්පොලට එනකොට එකමාර විතර වුණ නිසා අපි හිතුව ඔක්කොටම කලින් කාලා ඉන්න තමයි හොඳම දේ කියලා. ඉතින් අපි ආවේ ගම්පොල ඩැඩිස් කැෆේ එකට. මෙතන ලස්සනට ඩෙකොරේට් කරලා තිබ්බා. ඉතින් අපි තුන්දෙනා එකතු වෙලා චුටි සවාන් එකක් අරගෙන පොඩ්ඩක් කාලා බඩ පුරව ගන්න හිතුවා. කාලා ඉවරලා අපි ටික් එකක් අරගෙන අම්බුලාවට යන්න පිටත් වුණා. අම්බුලාවට යන්න තිබ්බේ ලොකු ස්ලෝප් එකක් තියෙන පාරක් එක්ක. ඉතින් පයින් යන්න නම් ටිකක් අමාරු වෙන්න පුළුවන් මේකේ යන කෙනෙක්ට. මොන වුණත් වීව් එක නම් ගොඩාක්ම ලස්සන තැනක් තමයි අම්බුලාව පාර කියන්නේ. ඉතින් අපි මග නැවතිලා වීව් එකේ ෆොටෝස් වීඩියෝස් ගන්නත් අමතක කළේ නෑ. අමීෂාට විතරක් කියන ත්‍රිවිල් එකක් ගත්තා. ලස්සනයි. වීව් එක. හරිද බලන්න. කන්ද උඩින් ත්‍රිවිල් එකෙන් බැස්ස අපි එතෙන්ද අපේ ඩෙස්ටිනේෂන් එකට පයින් යන්න තමයි තීරණය කළේ. කුට්ටමක් කියන එකටද කුට්ටම් පොකුණ කියන්නේ? මේක තමයි කොහෙද අම්බුලාවේ කුට්ටම් පොකුණ. හැබැයි ඒක කුට්ටම් කීවට ඒක ඇඩල්ට් පූල් එකයි, චිල්ඩ්‍රන්ස් පූල් එකයි, නියෝනේටල් පූල් එකකුත් තියෙනවා. එතකොට තුනක් නේ. නෙමෙයි තුනක් තියෙනවා. අපි මුලින්ම ආවේ අම්බුලාවේ පයින් ට්‍රී ඇඩ්වෙන්චර්ස් වලට. මෙතන තමයි ලංකාවේ දිගම රෝප් ඇඩ්වෙන්චර් කෝස් එක තියෙන්නේ. ඉතින් මෙතන මාරම එක්සයිටිං ඇඩ්වෙන්චර්ස් ගොඩක් තියෙනවා. කැමති පැකේජස් තෝරගන්න පුළුවන් තමන්ට කැමති විදිහට. ඊට අමතරව රෝප් ඇඩ්වෙන්චර්ස් වලට අමතරව මේගොල්ලෝ ගාව එයාර් රයිෆල් ෂූටින්, ඒ වගේම ආචරි, මේ විදිහ ඇක්ටිවිටීස් ගොඩක් තියෙනවා. මෙතන තියෙන පයින් ට්‍රීස් එකකට එකක් යා කරලා තමයි මේගොල්ලෝ රෝප් ඇඩ්වෙන්චර් කෝස් එක හදලා තියෙන්නේ. අපි මේ ඉල්ල තියෙන්නේ අම්බුලාවේ පයින් ට්‍රී ඇඩ්වෙන්චර්ස් වලට. එතකොට මෙතන ගොඩාක් ලස්සන වීව් එකක් තියෙනවා. වීව් එකත් එක්කම ගොඩාක් ඇඩ්වෙන්චර්ස් තියෙනවා. අපි එයාර් රයිෆල් ෂූටින් එක පොඩි පැකේජ් එකක් තමයි තෝරගත්තේ. දැන් අපි යන්නේ ඒකට තමයි. මුලින්ම මෙයාලා අපිට සේෆ්ටි ගියර්ස් උයි හෙල්මට්ස් උයි දෙනවා. ඒවා ඇඳගත්තට පස්සේ ඒගොල්ලන්ගේ තියෙන බ්‍රීෆින් එකට පස්සේ තමයි අපි ඇඩ්වෙන්චර් එකට යන්න ඕනේ. ඉතින් බ්‍රීෆින් එකට පස්සේ අපි අපේ පළවෙනිම ඇඩ්වෙන්චර් එකට ලෑස්ති වුණා. කේබල් එක අල්ලගන්න එපා. පිටිපස්සට බර වෙන්න, පිටිපස්සට බර වෙන්න. හොඳට පිටිපස්සට බර වෙන්න. පළවෙනි ඇඩ්වෙන්චර් එක විදියට අපිට තිබ්බේ එක රෝප් එකක යන ගමන් අනිත් රෝප්ස් වල එල්ලලා බැලන්ස් කරගෙන ක්‍රොස් කරන එක. මේක නම් අනිත් ඇඩ්වෙන්චර්ස් වලට සාපේක්ෂව ටිකක් බය හිතෙන අඩු එකක්. මේ තියෙන දෙවැනි ඇඩ්වෙන්චර් එක. මේකේ තිබ්බේ අපිට එකක් උඩ එකක් තියෙන ලොග්ස් උඩ කකුල් තියදී යන්න තමයි තිබ්බේ.
ලංකාවට මේකයිලුව නම අමීෂා කියලා තියෙනවා. අනේ ඕක කරේ නෙමෙයි මම. හරි අයලා දෙන්න. ඔය පුළුවා. තා පොඩ්ඩක් එන්න ඕන අයිනේ. මැදින් එන්න පාද. මැදින් යන්න බෑ මැදින් ආව කැඩෙනවා. ඇත්තටම මොනවද කියන්නේ? බය වෙලා ඉන්න මිනිස්සු තාපයි කරනවා මේගොල්ලෝ. බුලා බුලා. යන්න වෙනවා කොහොමද? නානාගෙන ඉන්නකොට අපි දෙන්නේ යන්න ඕනේ මේ. ඕ. ඊයේ කට්ටියක් කරලා බිම පෙරලි පෙරලි ඉනවුන කට්ටියක් කරනවා බලන්න. තුන්වෙනි ඇඩ්වෙන්චර් එක නම් ටිකක් බය හිතෙනවා. ඒ ඇඩ්වෙන්චර් එක ඉතින් ටිකක් අමාරුයි. මුලින් ඉඳන් එන්න යන්න ටිකක් කොම්ප්ලිකේටඩ් ගතිය වැඩි වුණා. ඒ වගේම ඇඩ්වෙන්චර්ස් වල අර තියෙන ඇඩ්‍රිනලින් රෂ් එකත් එන්න වැඩි වුණා කියලා කියන්න පුළුවන්. අර බීතු කට්ටිය එන්නේ අවසර. ඒ අමීෂා ඔය උඩ ගෙන කේබල් එක ගන්න ඉපා. අනේ කිහල. අයිලට මැදින් එන්න එපා. මැදින් පැමිණි පොට්ටු නැත. දැන් කෝට්ට ගනින් බා අයිලට කතා කරන්න කවුරු හරි දෙන්නේ නැහැ. ආවෙ නේද පාගෙන. ආව කතා කරන්නේ. මේ පහලින් එන්න ගන්න. මං කිව්වා ඉතින් අහුවෙන්නේ නැහැ. ඒ ලනුවෙන් අද්දොත් බයිසිකලේ ඉද එනවා එනවා. බයිසිකලේ නම් මට යන්න. පාස් කරන්න බෑ. අපිට මෙතන ඒක නිකන් නෝමල් රේස් කරන්න බ්‍රේක් නෑ ඒක නෝමල් රේස් කරන්න ඉතින් රේස් කරන්න. අනේ මෙයා අපෙන් ආතල් ගන්නවා. YouTube අපේ ඊළඟ ඇඩ්වෙන්චර් එක උනේ ලණුවක් උඩ බැලන්ස් කරගෙන බයිසිකල් එකක් පදින එක. මේක නම් බැලූ බැලමට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ගොඩාක්ම රිස්කී ඒ වගේම අන්ස්ටේබල් කියලා. එනට ඇත්තටම මේක අනිත් ඒවාත් එක බලද්දී සෑහෙන ස්ටේබල් ඒ වගේම සෑහෙන ෆන් ඇක්ටිවිටි එකක් කියලා කියන්න පුළුවන්. පටින්න මේ හරියට නවතිනවා රක්කා. අපි ඉගෙන ගන්න බයිසිකල් පදින්න. බලන්නවා මුලින්ම පදින්නෙත් මෙහෙම බයිසිකල් එකක්. ඔයා මුලින්ම පදින්නෙත් ලණුවක් කොට බයිසිකල් එකක්. ඔය අදින්නේ. අපි අම්ම ගන්නවා මට. හරි පස්සට ගිහින් ජම්ප් අරගෙන එන්න. මේක නම් මං සෑහෙන්න බය වෙලා ගියපු ඇඩ්වෙන්චර් එකක්. මේකේ අඩිය තියෙනකොට වෙලාවකට හිතෙනවා සමහරට මේක අන්ස්ටේබල් වෙයි, අන්බැලන්ස් වෙලා වැටෙන්නේ ඇයි එහෙම කියලා. හැබැයි මේක සෑහෙන්න බැලන්ස් විදිහට ඒ වගේම සෑහෙන්න සේෆ් විදිහට ඒගොල්ලෝ හදලා තිබ්බ රෝප් කෝස් එකක්. එනට ඇත්තටම මේක යනකොට ගොඩක් බය හිතෙනවා. ඉතින් මේක ගොඩක් පරිස්සමෙන් තමයි යන්න ඕනේ. හැබැයි මේක ගොඩාක් එන්ජොයි කළා මම.
මං එච්චරම හොඳට යන්නත් නැතුව ඇති. ඕගොල්ලෝ ඉස්සරහට දකි කොහොමද අපි එක කරේ කියලා. Come on. අප්පයක් දෙන්න ඕනේ වැටෙන්නේ නැත්තම්. Fine. Come on. Yeah. Ini mah kuda apa? පොඩ්ඩ අත ගන්න දාන්න දෙක. Lalu wali ngalah lesi tu. Nice. Oh, ni yang tahu dia mana nak pergi. Ni kata ni kan. Ni kan ni. Arab punya support dekat ni. Awak. ක්වික් කරන්න ඕනේ ඈ. ක්වික් කරන්න ඕනේ. Quick කරන්න බෑ. කම්මැලි වෙලා බෑ ඇඩ්වෙන්චර් කරන්න. කම්මැලිකමක් නෙමෙයි මේක. ඔය හිතනද කම්මැලි නම් අපි මෙහෙ හරි එයි කියලා. නවත්තමුද මෙතන? නවත්තමු. මේකට දාන්න. මේකට දාලා ඔන්න මේ ලූප් එකට දාන්න. ඔන්න දාන්න මේක. Come on. අනිත් එක ගලවන්න. ටික කරලා නිකන් දාන්න මේ ලූප් එක. මම මෙතන ඉන්නද? ඔම් ඉන්නේ නා. පැත්තට ඇන්න ඔහොම එන්න. කොහොම කැරකිලා ගලවලා වැඩි කතායි. ළඟ පිස්සේ දාලා දෙන්නකෝ. මේකද? ළඟ පිස්පිතාලේ ඔන්න මෙතනින් පල්ලෙහාට ඔම යන්න. අපොල් ළඟ ඉන්නවද? ඒ වැනුනට එන්න පුළුවන් එන්න. ඔයාලා ඉතින් තේ මෙයා බයි. මැදට තියලා තෙන්න එක. අන්තිමට බලන්න. මේ රයිකල් බයි.
හැදිනුත් එකක් එන්නකෝ. අන්තිමට එන්න. අගයවිත් ඇටන්නේ ඔය හරියටම හදන්න. වැනෙනවා එතකොට එන්නේ එමත්. ෆුල් එක්ස්පීරියන්ස් එක ගන්න. මේක මැද තිය. මැදට. ලොග් එකට මේවා තමයි දාන්න ඕනේ. ඔයා YouTube ඉන්න යන්නේ. හපන්නේ නේද පිය? නෑ හපන්නේ. කොබයි. නිබ. මොකද මේ? චාලි බබා. රෝප් කෝස් එක ඉවර වෙලා අපි ගියේ එයාර් රයිෆල් ෂූටින් වලට. මේකේ රුපියල් 1500කට එක්කෙනෙක්ට රවුන්ඩ්ස් 10ක් ගානේ හම්බුණා. දුක හිතිලාද කොහෙ? YouTuber නෝන්ඩිය නැත්නම් ඉතින් දුරින් වැදෙන්නේ. මේ කොස් එක යනකොට බය වුණානේ. ජීවිතේට ඔයාලා තුන්දෙනාගෙන් බේත් ගන්න නැහැ. මම අපිට කරපු වැඩේට කියලා මොනවාරි දී. එහෙම කරන්නේ නැහැ අපි හැමෝටම. කියපුවට ආල ඔර. ඔර යා. ඔව්. ඇත්තටම අපි ගොඩාක් එන්ජොයි කරා පයින් ට්‍රී ඇඩ්වෙන්චර්ස් වලදී අපි කරපු ඇක්ටිවිටීස්. ඒ වගේම මෙතන ස්ටාෆ් එකේ අපිට කට්ටිය ගොඩාක් උදව් කරා. ස්පෙෂලි මම මෙන්ෂන් කරන්න ඕනේ මේ වෙලාවේ සමීර් ඒ වගේම තරිඳු ඒ දෙන්නා අපිට ගොඩාක් හෙල්ප් කරා. ඒ වගේම it was enjoyable ඒ දෙන්නා නිසා. ඇඩ්වෙන්චර්ස් වලට කැමති කට්ටියට මම highly recommend කරනවා ඔයගොල්ලොත් යන්න අම්බුලාවේ තියෙන පයින් ට්‍රී ඇඩ්වෙන්චර්ස් වලට කියලා. ඉතින් යන්න කලින් ඒගොල්ලන්ගේ Facebook page එකේ තියෙන details වලින් කලින් message එකක් දාලා යන එක තමයි හොඳම දේ කරන්න තියෙන. අම්මෝ හොඳම ළමයි. සුද්දෝ. අපේ ඇඩ්වෙන්චර් එක ඉවර කරලා අපි ආවේ ඊළඟට අම්බුලාව ටවර් එක ගාවට. අපි අම්බුලාව ටවර් එක නගින්න යාවේ. මෙතෙන්ට ඇත්තටම පේන view එක නම් මාරම ලස්සනයි. මේ තියෙන අම්බුලාවට පේන view එක මේක මාරම ලස්සනයි. ටවර් මේක නගින්න තමයි දැන් යන්නේ. අපි උඩටම ඇවිල්ලා ඉන්නේ අම්බුලාව ටවර් එකේ.
Hi. 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 එතන උඩ මෙතන මේ වීප් එක. මෙතන මාරම පටුයි. මෙතන ගොඩක් පටුයිනේ. ඒත් ඒකින්ද මෙතනින් ඇතුළට යන්න පුළුවන් නම් විතරයි උඩ යන්න. උඩට යන්න පුළුවන්. උඩ මාරම පටුයි. එතකොට මේ චුටි පටු මගේ මම මට මේ පටේන. මෙහෙම යන්නේ. හරිනේ මම යන්නේ කියලා. නේ කියන්නේ මගේ සයිස් එක අමාරුවෙන් තමයි යන්න පුළුවන්. එතකොට උඩට යන්න ගොඩක් පටුයින්න අර මේ චුටි දෙනින් තමයි යන්න. දැන් අපි යමු ඇතුළට. ඉතින් අපි අම්බුලුවාව නැගලා ඉවර වෙලා ආයේ එන්න පිටත් වුණා. තියෙන්නේ අම්බුලුවාවේ ස්විං එක. හැබැයි අපි නම් ඒක ගියේ නැහැ. හැබැයි කැමති කෙනෙක්ට යන්න පුළුවන් ලස්සන ස්විං එකක් තමයි ඒක. එතකොට මේ තියෙන්නේ පල්ලෙහාට අම්බුලුවාව ගෙනියන. ඊට පස්සේ ගම්පොර බස් එක ඇවිල්ලා අපි නුවර ටවුන් එකට ආවා. නුවර ටවුන් එකේ අපි ඩෙවෝන් එකෙන් චුටි කොෆි එකක් බීලා කුරුණෑගලට එන්න පිටත් වුණා. ඉතින් එදා රෑ අපි නැවතුනේ ඕෂධී ගෙදර. රෑ වෙලා අපි ගිහිල්ලා එදා නැවතිලා පහුවදා අපි ආයෙත් කුරුණෑගලට ඇවිල්ලා එන්ජොයි කරනවා කියලා ඩිසයිඩ් කරා. ඉතින් කතා කරගත්ත විදිහටම පහුවදා අපි කුරුණෑගල ටවුන් එකට ආවා. අපි ඩිසයිඩ් කළේ නීරා ෆිල්ම් එක බලන්න යන්න. ඉතින් අපි කුරුණෑගල ටවුන් එකේ තියෙන ෆිල්ම් හෝල් එකට ඇවිල්ලා නීරා ෆිල්ම් එක බලන්න ටිකට්ස් ගත්තා. නීරා මූවි එක ගැන කියනවා නම් ඒක ඇත්තටම ගොඩාක් ලස්සන මූවි එකක්. මම ඕන කෙනෙක්ට බලන්න රෙකමන්ඩ් කරන මූවි එකක් තමයි නීරා කියන්නේ. එකෙන් පස්සේ කුරුණෑගල බරිස්ට එකෙන් අපි ලංච් ගත්තා. ඉතින් අදට ලොග් එක එච්චරයි. ආයෙත් දවසක අලුත් ලොග් එකකින් ආයෙත් හම්බෙමු. See you!